පොලිස් නිලධාරියෙක්ට යම් වගකීමක් පැවරුවට පස්සේ පොලිස් නිලධාරියට කිසි වෙලාවක තමන්ට පවරපු වගකීමෙන් ඉල්ලා සීමේ හැකියාවක් නැහැ. නමුත් මම මගේ පුද්ගලික හේතු මත ස්ථානමාරුවීමක් ඉල්ලලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිද්ධ කරලා මේ වෙනකොට යම් නිලධාරියෙක් පත් කරන තුරු මට පවරලා තියෙන වගකීමෙන් මිදීමට මට හැකියාවක් නැහැ. ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදු වෙලා ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් විසින් යම් තීරණයක් ලබා දෙන තුරු මම අනිවාර්යයෙන්ම මෙම තනතුරේ රාජකාරී කළ යුතුයි. ඒ තමයි පොලිස් නිලධාරීන්ගේ රාජකාරී ස්වභාවය වෙන්නේ. Conquer the world after A-levels. Join IIT. Register now. මම විසින් ඉදිරිපත් කරපු ඉල්ලීම අනුව ජාතික පොලිස් කොමිසම සභාව සහ නිකුත් ආයතන මගින් ඒ සඳහා වෙනත් නිලධාරියෙකු නම් කරන තුරු මා මේ පවරලා තියෙන වගකීම් රාජකාරී මේ රාජකාරී සියල්ල ඒ ආකාරයෙන් ඉෂ්ට කරනවා. ඒ අනුව ඉදිරියටත් යම් නිලධාරියෙක් වෙසදා පත් කරනකම් මම මාධ්‍ය ප්‍රකාශක වශයෙන් මේ පවරපු රාජකාරිය මා ඉෂ්ට කිරීමට කටයුතු කරනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය වලින් යම්කිසි වෙනත් අරමුණක් මුදුන් පමුණවා ගැනීමටද මේ වගේ ප්‍රචාරයක් සිදු කරලා තියෙන මොකක්ද ඔබතුමා විශ්වාස කරන්නේ? නෑ ඒ පිළිබඳව මට මතයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ. නමුත් කෙසේ වුවත් පුද්ගලික හේතුන් මත ස්ථානමාරුවීමක් ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ වගකීමක් පැහැරීමක් මට කිසිසේත්ම කිරීමට පොලිස් නිලධාරියට හැකියාවක් නැහැ. ඒ අනුව මේ පවරලා තියෙන වගකීම මා අනිවාර්යෙන් ඉෂ්ට කළ යුතුයි. සම්පත් ලීසින් පොලිය අඩුම පාසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න.